Hi, welcome to my YouTube channel. ඉතින් අද හදන්න යන්නේ රසම රස මාළු බේක් කරලා. ඉතින් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. මේකට ඔයාලට කැමති මාළුවෙක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැන් ගත්ත මාළුවා මේ පෙන්නන ආකාරයට කපා ගන්න. එතකොට අපිට හදන කරි එක මේ මාළුවට හොඳට තවර ගන්න පුළුවන්. අපි එතකන් අපි මේකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගමු. මේකට ඕන වෙනවා සුදු ලුණු 3-4කුයි කරපිංචායි, තව පොඩි ඉඟුරු කෑල්ලකුයි, කුරුදු පොත්තක් තියෙනවා කුරුඳුයි, අවුමිරිස් කරල් දෙකකුයි දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඒකෙන් තමයි අපිට රසක් එන්නේ. ඊට පස්සේ අපි මිරිස් කුඩු තේ හැඳි දෙකකුයි, කහ කුඩු ස්වල්පයකුයි, බෙදපු තුන පහයි, ලුණු කුඩු ස්වල්පයක්, ගාමිරිස් කුඩු ස්වල්පයක් තමගේ රස අනුව එකතු කරගන්න. ඊට පස්සේ මේකට වතුර චුට්ටක් දාලා ඒක හොඳට කවලම් කරාට පස්සේ අපි අර හදාගත්ත මේ චොප්සිය මේකට දානවා. සුදු ලුණු වලින් හදාගත්ත චොප්සිය එක මේකට දාලා හොඳට කවලම් කරලා පස්සේ අපි දැන් මාළු වගේ මේක හොඳට ගා ගන්න ඕන. මං හැන්දෙන් තමා ගෙවි. ඉතින් ඔයාලා හොඳට මාළු වගේ වදින්න මේක තවර ගන්න. මේ පෙනෙන ආකාරයට හොඳට මාළු වගේ කපපු තීරු වල එහෙම හොඳට මේ කරි එක වදින්න ඕනේ. ඊට පස්සේ මේක විනාඩි 20ක් 25ක් විතර හොඳට සීසන් වෙන්න. ඒ කියන්නේ හොඳට මාළුවට වදින්න තියන්න මේ අනපු කරි එක. එතකොට තමයි මාළුවට හොඳට මේක උරා ගන්න. ඉතින් එහෙම තියලා බලන්නකෝ. ඉතින් මේ තියෙන කරි එක මැරිනේට් කරලා අපි තියාගත්ත මාළුවා දැන් අපි මේක oven එකට දාලා විනාඩි 20ක් විතර බේක් කරගත්තට පස්සේ තියෙන විදිය තමයි මේ. ඉතින් මේ විදියට හදලා ඔයාලත් රස බලන්නකෝ. මේක පාටියකට වගේ විශේෂ අවස්ථාවලදී අපිට හදාගන්න පුළුවන් ලේසිම කෑමක්. ඉතින් බයිට් එකකට වගේ මේක නියම රසයි. ඉතින් ඔයාලත් හදලා try කරලා බලන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. bye bye. මාව subscribe කරන්නත් ඔයාලා අමතක කරන්න එපා.